සේවා නියුක්තකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සහකාර පරිපාලන නිලධාරී තනතුරට අදාළව රැකියා පුරපාඩුව සඳහා බඳවා ගැනීම විවෘත කරලා තියෙනවා. සුදුසුකම් ලෙස බාහිර අපේක්ෂකයින් සඳහා කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, ව්‍යාපාර පරිපාලනය, මූල්‍ය, ගිණුම්කරණය, මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උපාධියක් හෝ UGC විසින් පිළිගත් තනතුරේ විශේෂ ශේෂ්ත්‍රයට අදාළව වෙනත් උපාධියක් තියෙන්න ඕනේ. අභ්‍යන්තර අපේක්ෂකයින් සඳහා ඉහත මා සඳහන් කළ බාහිර අපේක්ෂකයන් විසින් සපුරාලිය යුතු අවශ්‍ය සුදුසුකම් ලබා තිබීම හෝ තනතුරට අදාළ විශේෂ ශේෂ්ත්‍රයේ කළමනාකාර සහකාර තාක්ෂණික නොවන කාණ්ඩයේ තනතුරක අවම වශයෙන් අවුරුදු 8ක සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම. එහෙමත් නැත්නම් තනතුරට අදාළව විශේෂ ශේෂ්ත්‍රයේ කළමනාකරණ සහකාර තාක්ෂණික කාණ්ඩයේ තනතුරක අවම වශයෙන් අවුරුදු 8ක සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. වයස් සීමා වශයෙන් වයස අවුරුදු 22කට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි විය යුතුය. අභ්‍යන්තර අපේක්ෂකයන් සඳහා බාහිර අපේක්ෂකයන්ගේ වයස් සීමාව අදාළ නොවේ. අනෙකුත් සුදුසුකම් ලෙස සෑම අයදුම්කරුවෙකුම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. තනතුරේ රාජකාරී හොඳින් ඉටු කිරීමට සහ දිවෙනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරිකව හා මානසිකව සුදුසු විය යුතුය. විශිෂ්ට සදාචාරාත්මක චරිතයකින් යුක්ත වෙන්න ඕනේ. ඉතින් මේ රැකියා ප්‍රාප්තිය සඳහා ඔබ උනන්දුවක් දක්වන්නේ නම් නොවැම්බර් මාස 24 වෙනි දින හෝ ඊට පෙර අයදුම් කරන්න. මේ රැකියා පුරපාඩුවට අදාළව අයදුම් කිරීමේ විස්තර දැනගැනීම සඳහා දැම්ම findit.lk වෙබ්සයිට් එකේ jobs කැටගරි එකට විසිට් කරන්න. ඉතින් මේ වගේ තවත් job vacancies ගැන දැනගන්න දැම්ම අපිත් එක්ක එකතු වෙන්න.